කියන්නේ ගමේ පාසල විතරක් නෙවෙයි. පාසලක් කියන්නේ ඩිලන්ත සර් පසේ බුදුවරයෙක් වගේ. පසේ බුදුවරු මම එකම ශාසන ඉතිහාසයේ එක තැනක අහලා තියෙනවා. පසේ බුදුවරු ගොඩක් වෙලාවට භාවනානුයෝගීව වනාන්තරයකට වෙලා ඒ ධර්මය අවබෝධ කරගෙන රහසේම පිරිනිවන් පානවා. එතනින් එහාට පසේ බුදුවරු ගැන අපි ශාසන ඉතිහාසයේ බුදුවරු ගැන අහලා තිබුණාට පසේ බුදුවරු ගැන අපි අහලා නැහැ. මට එක කතාවක් මතක් වෙනවා. අර දේවානම්පියතිස්ස රජතුමා, අශෝක රජතුමා ඒ අය එක සහෝදරයෝ වෙලා කාලයක් ඉපදිලා ඉන්න කාලෙක පසේ බුදුවරයෙක් ඒ ආශිර්වාදයක් කරලා තියෙනවා. ඉච්ඡිතං පච්චිතං තුයිහං කියන ගාථාව අපේ ස්වාමීන් වහන්සේ මා වැරදි නම් නිවැරදි කරන්න. ඒ ඇරෙන්න මම පසේ බුදුවරු ගැන අහලා නැහැ. මේ ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ නැහැ. මම කියන්නේ මේ පාසලක් කියන්නේ පසේ බුදුවරේ. මේ පාසලේ සිමෙන්ති බිත්ති හතරට වල්ලි හෙවන කරපු සිංහල උළු හෙවන කරපු වහලක් යට කොච්චරනම් දරුවෝ ජීවිතේ දිනලා ඩිලන්ස. ඒ පාසල කවදාවත් කෑ ගහලා එතනින් යද්දී අන්න අරු මේ පාසලේ ඉගෙන ගත්තේ යුතුයකමක් කරහම් මේකට ඇවිල්ලා කියලා කවදාවත් පාසල කියන්නේ නෑ හඬ ගාලා. නමුත් පාසල කියන්නේ පසේ බුදුවරේ. නිහඬවම සේවයක් කරලා, නිහඬවම සමාජ මෙහෙවරක් කරලා, නිහඬවම පර වෙලා, නිහඬවම ගරා වැටිලා, නිහඬවම වියකිලා යනවා. ඉතින් පුස්සල්කඩ ප්‍රාථමික විද්‍යාලයේ මං හිතන්නේ ඉගෙන ගනිපු ආදරණීය දෙමව්පියෝ, දරුවෝ, වැඩිහිටියෝ ඒ පුස්සල්කඩ ප්‍රාථමික විද්‍යාලයේ කියන පසේ බුදුවරයා ජීවමාන කරා හා සමාන හැඟීමක් මට අද දවසේ දෙනුණා. ඉතින් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපේ විදුහල්පතිතුමාණන්ට මේ වගේ වගකීම් ඊටාම බැරෑරුම් වගකීමක් අද දවසේ මේ විදියට මේ වේදිකාව මත ජීවමාන කරලා එපමණක් නෙවෙයි මම මේකේ අපේ ප්‍රාථමික ගුරු උපදේශක කුමාරවංශ සර් එක්කත් මම අද කතා කරගෙන හිටියේ. සර් මේකේ දරුවොන්ට විතරක් නෙවෙයි මේ දරුවන්ගේ දෙමව්පියොන්ටත් අද දවසේ මේ වේදිකාව හදලා දීලා තියෙනවා. මම හිතන්නේ ගොඩාක් වෙලාවට දරුවෝ පිටිපස්සේ නේද අපි තාත්තට වඳින ගාථාවේදී කියනවනේ උද්ධිකාරෝ අලිංගිත්වං චුම්බිත්වං පිය පුත්තකං රාජමජ්ජං සුපටිත්තං. රජුන් මැද්දේ උනත් ඍජුව හිට ගන්න පුළුවන් තාත්තා පිටිපස්සේ ඉන්නවනම් නේද? ඉතින් අද මේ දරුවෝ පිටිපස්සේ ඉන්න අම්මලා තාත්තලටත් මේ වේදිකාව විවර කරලා දීලා අද දවසේ මේ කරන මෙහෙවර වචනයෙන් කිව නොහැකි මහඟු යුගයේ අවශ්‍යතාවයක් ලෙස මා මේ අවස්ථාවේ සිහිපත් කරනවා. බොහොමත්ම ස්තුතියි සුදස්සන මහත්මයාණනි. මම හිතනවා මේ අපේ තවත් ගීතයක් ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. බැති ගීයක් ඔබ හැමතෙම අපි හොඳ අපේ ගමේ පන්සල පිළිබඳව විශේෂයෙන්ම කියවෙන ගීතයක්. මම මෙසද ආරාධනා කරනවා අපි දිමුතු ලීනාරච්චි ගුරුතුමාට වේදිකාව බාර ගන්න කියලා.